අයුබෝවන් හැමෝටම අපි පොඩි ට්‍රිප් එකක් තමයි යන්න හදන්නේ. ඉතින් මං යන්න කලින් මාත් එක්ක යන සෙට් එක හඳුන්වලා දෙන්නම්. මේ ඉන්නේ සිතිමි. මෙයා තමයි මගේ අනාගත වයිෆ් නෙවෙයි දැන් ඉන්න වයිෆ්. මේ ඉන්නේ මගේ අතිජාත මිත්‍රයා රන්දික. මේ එයාගේ වයිෆ් නන් නෙවෙයි. මේ එයාගේ නංගි කෙනෙක්. මෙයාට වේකන්සි එකක් තියෙනවා ඔයාලට ඕන නම් මේ හැම්සම් කොල්ලට. මෙයා එයාගේ යාළුවෙක්. මෙයා තමයි නිල්මිනි. වේකන්සි තිබ්බට කවන්නේ නැහැ. නිල්මිනිගෙන් ගුටි කන්න නෙවෙයි. ඉතින් අපි ඌව පළාත පැත්තට ඇවිදින්න යන්නේ. දැන් ඉන්නේ නුවර වැවරවුමේ. අපි ඉස්සරහට යමු. ඉස්සරහට ගිහින් බලමු. ඉස්සරහට හම්බෙන්නේ මොනවද? ඒ වගේම අපි බලන්නේ මොනවද? වගේ දේවල් ටික. නේද රන්දික? යා එන සෙට් වෙමු. යාළුවෝ දෙන්න තෙල් ගහන්න යන්නේ. අපි දෙන්න නම් කලින් තෙල් ගහගත්තා. අපි දෙන්නට ෆුල් ටැංක් කරන්න ගියේ 2200යි. යාළුවාට තියෙන්නේ Discovery 100cc එකක්. ඒ වගේම මට තියෙන්නේ Bajaj Box මගේ එකත් 100cc. සාමාන්‍යයෙන් බයික් දෙකේම කෙනෙකුට වැඩ කරනවා. යාළුවාට තෙල් ගහන්න කීයක් එයිද? එයා ෆුල් ටැංක් කරගෙන තමයි කිව්වේ. අපි ඉන්නේ තැන්න කුඹුරේ. තැන්න කුඹුරෙන් අපිට පිළිම්ම ගිහිල්ලා කාරගම හරහා එහෙමත් නැත්නම් රජමාවතෙන් බදුල්ලට යන්න පුළුවන්. හැබැයි අපි තීරණය කරේ මයංගනේට ගිහිල්ලා මයංගනෙන් 21ට ගිහිල්ලා මීගාටිවුල දුම්හිඳ හරහා බදුල්ලට යන්න. ඉතින් මෙතනින් අපි වමට දාලා දිගට ගිහිල්ලා තමයි යන්න හදන්නේ. මේ පාරේ දිගටම ගියපුවාම අපිට මයංගනේට යන්න පුළුවන්. මයංගනේට යද්දී උන්නස්ගිරිය, මැදමහනුවර, උඩුදුම්බර, මයංගනේ වගේ පොඩි පොඩි ටවුන් කීපයක් හම් වෙනවා. ඒ අස්ස හසලක ටවුන් එකක් තියෙනවා. හසලක ලස්සන දියැලක් තියෙනවා රත්න ඇල්ල කියලා. ඒ දියැල්ල බලන්න අද නම් යන්නේ නැහැ. අපි මීට කලින් ඒ දියැල්ල බලන්න කියලා තියෙන හින්දා දැන් අපි යනකොට හම්බෙනවා මාපාකඩ ජලාශය, ඒ වගේම ලොක්කල්ලේ ජලාශය. ওই දෙක බලා ගන්න පුළුවන් අපිට බදුල්ලට යනකොට. අපි දැන් ඉන්නේ දිගට පහුවෙලා තෙල් දෙනියයි දිගට අතරමැද තියෙන තැනක. මේ හැරේ ගස් වලින් වට වෙච්ච තැන හරිම සිසිලයි. තෙල් දෙනිය පැත්තට යනකම්ම මෙන්න මේ වගේ ස්ථාන කිහිපයක්ම තියෙනවා ලස්සන තැන. ඇලිනෝරියක් තකෝද අම්මට සිරි වෙන්න පිපගෙන එනවා. පොල් රොටි කටගෙන නතර කරා. එතන මං හිතන්නේ තියෙන්නේ අලකොල එක්ක පොල් රොටි. බිමල් තියනවද ජත? බිමල් එක්ක පොල් රොටි. මෙන්න මෙතන තමයි කඩේ. තෙල් දිනේ පහු වෙනවත් එක්කම අපිට මේක බලා ගන්න පුළුවන්. ඉතින් අපි ගිහින් පොල් රොටි කමු. මේ තුන් දෙනා නම් කන්න යන්නේ. මාව දාලා මේ තුන් දෙනා කනවා. බිම්මල් පරිප්පු එක පොල් රොටි. කාලා බලමු කොහොමද කියලා. කොහොමද රහයිද? සපීරි.
නිල් තමයි කියන්න ඕන හරියටම කොහොමද කියලා. මම කියාවේ ඒක නේ මම කාලා තියෙනවා. යා කාලා තියෙනවා මේ කියන්නේ මරු සුපීරි. ඉතින් ඔයාලත් එන්න කනවා නම් මෙතෙන්න පොල් රොටි කන්න. මේ යාළුවෝ කියනවා බබ මල්ලි කියනවා. 9 මිනිත්ස් ඉන්නේ අයියා. 9 මිනිත්ස් තියෙනවලු මෙන්න 9 මිනිත්ස්. Cara patai? Bawa mandi gini. Atau na nari, lalu na. අපි රොටි 6යි ප්ලේන් දෙකයි ගත්තේ. ඇත්තටම සාධාරණ ගාණක් රුපියල් 560යි ගත්තේ. ඉතින් ඔයාලත් ආවොත් මෙතනින් රොටියක් කාලා ප්ලේන් එකක් බිල යන්න. ප්ලේන් එක රහයි රොටිත් මාර රහයි ඒ වගේම බිම්මලුයි පරිප්පු කරයක් තිබ්බේ. ඒ දෙකක් මාරු. ඉතින් ආයෙත් ඊළඟ නැවතෙම හම්බෙමු. අපි දැන් මොන්නස්ගිරිය පහුවෙලා උඩුදුම්බරට තමයි යන්න හදන්නේ. ඊට පස්සේ උඩුදුම්බර 18 වංගුව හසලක මහියංගනේ. ඉතින් බයි කළුවරක් නම් පේන්න තියෙනවා. හැබැයි වහින්නේ නැහැ. අපි 18 වංගුව පටන් ගන්න තැනට ආවා. ඉතින් එතන මේ වගේ ලස්සන view point එකක් තියෙනවා බලා ගන්න පුළුවන් view point එකක් හදලා තියෙනවා. ඉතින් එළියලා ඉන්නකොට අපි මන්ට යන්න තමයි හදන්නේ. මෙතෙන්ට අපි සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට වෙන නිසා. කියන්නේ අපි මහියංගනේ පාර ගියොත් අනිවාර්යයෙන්ම මෙතෙන් එනවා. ඉතින් මෙන්න මෙහෙම view එකක් තමයි අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. පල්ලෙන් හසලක ටවුන් එක, ඒ වගේම මහියංගනේ නගරේ, ඒ වගේම සොරබොර වැව මේ පැත්තට යනකොට මේ පැත්තේ මොකද්ද තියෙන්නේ ජන්තු? මේ පැත්තේ රන්දනිකල පැත්ත. රන්දනිකල අර පැත්ත තියෙන්නේ. මේ මහවැලි ගඟ නේද? ඔයාලා ගොඩක් අය දන්න ලංකාවේ දිගම ගඟ. ඒ කියන්නේ මේක තමයි මහවැලි ගඟ. පහල කට්ටිය නානවත් වෙනවා. ඒ වගේම අවස් වෙනකොට මේ ගඟේ අලි ඉන්නවා දැන් ගන්න පුළුවන්. ඒ කියන්නේ පාලම යට අලි ඉන්නවා. අනිවාර්යයෙන්ම ජලය පානය කරන්න අලි අනිවාර්යයෙන්ම අවස් වෙනකොට මෙතෙන් එනවා. ඉතින් ඔයාලට මේ පාලම උඩට ඇවිල්ලා අවසට අලි බලා ගන්නත් පුළුවන්. මහියංගනේ කියන්නේ රාජකීය බිමක්. එහෙම නැත්නම් රාජකීය පන්සලක් තියෙන රාජකීය ඉතිහාසයක් තියෙන නගරයක්. මහියංගනේ පන්සලේ කිව්වොත් ඔයාලා බොහෝ දෙනා දන්නවා. ඉතින් අපි මහියංගනේ පන්සල දාගෙන තමයි බදුල්ලට යන්න හදන්නේ. අපි දැන් ඉන්නේ මහියංගනේ රජමහා විහාරය අසල. ඉතින් මහියංගනේ රජමහා විහාරයට යන්නේ ඒ වගේම අපි මාපාකඩ ගව හරහා යන්න තමයි ප්ලෑන් කරන් හිටියේ. නමුත් වෙනස් කරා වෙලාව මදි වෙයි වගේ බදුල්ලට යනකොට ඒ හින්දා අපි ලොක්ගල්ලෝය ජලාශය බලලා දුම්හිඳ දියැල බලන්න තමයි යන්නේ. ඉතින් අපි සෙට් එකේ මෙතෙන් වෙලා පාන් කෑවා. අපි හදාගෙන ආපු පාන්. ඒ වගේම වලට පේනවා මෙතන ලස්සන වැවක් තියෙනවා. ඉතින් ඒ වගේම බුදු පිළිමයක් තියෙනවා දැක් ගන්න පුළුවන්. මහියංගනේ ඉඳලා වගරගම්මන පාරේ ලොක්ගල්ලෝය ජලාශයට යන්න හදන්නේ. දැන් අපි ඉන්නේ වගරගම්මන ගම්මානේ. මේ කට්ටියගේ ප්‍රධාන ආදායම් මාර්ගය ගොවිතැන. මේ කන්නේ ගොඩක් අය දී වගා කරනවා. ඒ වගේම විවිධ සංස්කෘතියන් තියෙන ප්‍රදේශයක් වගේ මෙහි මුස්ලිම් අය ජීවත් වෙනවා. ඒ වගේම සිංහල අය ජීවත් වෙනවා. ඉන්න මහියංගනේ පාරේ තියෙන ටෝට් එකක්. මේක වැටෙන්නේ ලොක්ගල්ලෝය ජලාශය ළඟටම. අපි ගිහින් බලමු. මේක බයික් කියන වාසිය තමයි අතර පැත්තම පේනවා. අතර පැත්තම බලා ගන්නවා. අර පේන්නේ රන්දිනේ කඳු ටික. පාරක් ඇදීගෙන යන්න පුළුවන් නේ. හරි නංගා බයික් එකේ නැතුව වෙන එකේ.
මේක තමයි ලොග්ගල්ලුවේ ජලාශය. හරිම ලස්සනයි. අපි දැන් ඉන්නේ කරමැටි හරියේ. ඉතින් නිල්ගේ අතින් ඉයපු කෑම එක අපි 4 දෙනා කනවා. නිල්මිනි තමයි මේ සුදු පාටයක් කනන් මරු. නුවර විදිහට නම් මාළු 4ක් තිබ්බා. නේ? මාළු 4ක්. ඒ වගේම කියන්න ඕනේ දේ. රන්මිනි ප්‍රොඩක්ෂන් චිලි පේස්ට් එක. ඒක සුපිරි. ඔයාලටත් ඕන නම් ඔව් අනිවාර්යෙන්ම අපි ගෙන්නන විදිය කොහොමද කියලා අනිවාර්යෙන්ම ඔයාලට පැහැදිලි කරලා කියනවා. කොහොමද ගෙදරට ගෙන්න ගන්නවද? කරන්න ඕනේ. ටෙලිෆෝන් නම්බරේ කියන්නද? හරි ඒක අවසානට කියන්නද? ඒ වගේම කියන්න ඕනේ මේ රන්මිනි ප්‍රොඩක්ෂන් වල චිලි පේස්ට් ඒ වගේම මිරිස් කුඩු 3-5 කුඩු කහ කුඩු වගේ නිෂ්පාදන කීපයක්ම තියෙන ගුණාත්මක භාවයෙන් යුක්ත දේශීය කුළුබඩු වලින් නිෂ්පාදිත දේශීය නිෂ්පාදනයක් කියලා කියනවා හරියටම හරි. ඉතින් ඔයාලටත් ඕන රන්මිනි ප්‍රොඩක්ෂන් අනිවාර්යයෙන්ම මෙලදී ගන්න. මේ හිඳට ඇවිල්ලා ඉන්නේ. මෙතන තමයි එන්ට්‍රන්ස් එක. මෙතන බෑග් හෙල්මට් කියලා යන්න පුළුවන්. ෆෝන් බස් යාත්‍රා කරන්න. කිලෝමීටර් එකමාරක් පයින් යන්න තියනවලු. ඒ සද්ද එනවා නේද? ඒ දුම් හිත නෙවෙයි. ඊ පොඩි දියල්ල. ඉතිරාට කිලෝමීටර් 130ක් විතර එන්නද නේ? වෙලා 4යි. හරියටම 4යි. උදේ 9ට පටන් ගත්තේ ගෙදරින් එන්න. දැන් 4යි. චුට්ටකම රංගපත නරි දෙනවා. දැන්ට නිල් ගානේ මොනවාරි කාඩ් දෙනවා? ඒ දුම් හිත නෙවෙයි. ටිකට් කවුන්ටරේ බලමු. මම ටිකට් ගන්න අල්ලගන්න. දැන් බොරු කී හිටියේ ඒකත් නතර කරන් මම වීඩියෝ කරන්න පටන් ගත්තට පස්සේ අපි නෝර හාමුදුරුවෝ කියහම් බං ඊට පස්සේ ඔන් කරපු ගමන් නිල් නතර කරනවා කතාව. ඒක ඔන් කරද්දි කතාව වෙන්නේ. නෑ නෑ. පින්මානි 10න් යන්න පුළුවන් කොහොමද? ඔක බෙන්දර පස්සේ ඉඳගෙන යන්න යෝධ බල යෝධ ශක්තිය ලැබෙනවා කිව්වද? කවුරුත් නැහැ වගේ හැබැයි අද පිරිස අඩුයි වගේ. ඔව් අඩුයි කට්ටිය නෑ. අර බයික් දෙක බෑගුත් තිබ්බේ පොඩ්ඩක්. එහෙනම් බයික් 4ක් නෑ බයික් දෙකක් විතරක් නේ තිබ්බේ. නෑ හෙල්මට් 4ක් දුන්නේ. ඉතින් බයික් දෙකට හෙල්මට් 4 හරිනේ. දැන් අපේ හෙල්මට් 4යි. හැබැයි ඔලු දෙකයි නේ ජන්තු. හෙල්මට් 4යි ඔලු දෙකයිනේ තියෙන්නේ. අපි දෙන්නගේ ඔලු දෙක විතරනේ. නැති හෙල්මට් දාන්න මොකද?
නංගි බබෙක් කෙනා. Do you hear that? My sanity about to break while everyone I know's out on a trip on a boat. අද දවස නිමා කරන්න තමයි අපි සූදානම් වන්නේ. හතර දිනාටම හරිම අමාරුයි. ගල්ටි දෙන්න එපා ඉතින්. මේ හතර දිනාටම හරිම අමාරුයි. කිලෝමීටර් 120ක් 30ක් පදින්න නැති අද දවසේ ඇතුළත. වැඩිද? ඊට වැඩිලු. ඉතින් අපි දුන්හිඳ එන්ට්‍රස් එක ළඟට යන් මෙහෙම. අපි දුන්හිඳ බල්ලා එනින් ගමන් මේ. දැන් ඉන්නේ දුන්හිඳ එන්ට්‍රස් එක ඉස්සරහා. ඉතින් අද දවස අපි නතර කරන්න යන්නේ. අපේ යාළුවාගේ ඥාති ගෙදරක තමයි අද දවස් නතර වෙන්නේ. නිල්ලගේ ඥාති ගෙදරක. ඒ වගේම අපිට අර ඈතින් පේනවා ලස්සන ආසක්. රෝස පාටට අහසක් තියෙන. ඔය ඇන්ටිකේ කඩෙන් තමයි අපි මොනවද බිව්වේ? දොඩම් බිව්වේ. ඒක පෙන්නේ නැහැ. ඒක පෙන්වන්න විදියක් නැහැ. එතන කලවර හින්දා අපි ඒක පෙන්නුවේ නැහැ. ඉතින් අදට නතර වෙමු. හිටින් හම්බෙමු.